අපේ අත්තිරියේ පුණ්‍යරතන හාමුදුරුවන්ගේ ගීතයක් තියෙනවා. මම ඒ ගීතය තමයි අද ඔයාලට කියන්නේ. මංගල ඩෙනෙක්ස් ගායනා කරන්නේ. ඇහුවොත් සසර. ගොඩ දාන්න පුළුවන් ගීයක්. අර්ථ විවරණයෙන් හරියට දැනගත්තොත් බණ. අර්ථ විවරණයෙන් හරියට දැක්කොත් නිවන. ඒ ගීතේ තරම් වටිනවා. මොකක්ද? කන කැස් බෑවෝ සාගරය. අහලා නැහැ. අහලා බලන්න YouTube search කරලා පස්සේ නිවනක් කියන්නේ මේ අර්ථකථනයෙන් පසුවේ කහනකොට තවත් වඩාත් වැදගත්. ඒ තරම් ලස්සනයි කතාව. මං වලට ඒ කතාවේ ලස්සනකම තමයි අපට එකතු කරලා කියන්නේ. හාමුදුරුවෝ පළවෙනි පද හතර ආරම්භ කරනවා. ගාල් වෙන්න අම්බලමක මිනිස්සු වෙයි වැඩි. කෝල්ලෙද්දි එක දිගටම යම රජුටත් හති. නෝල් පොටට මරාගත්ත සීල් වෙච්ච බොජ කෝල් වෙච්ච පීසර් වල ලාච්චුවකදී අපි දැන් මහා කතාවක් ඔළුවේ තියාගෙන ඉන්න අය නේ. මනුස්ස ලෝකෙට ඇවිල්ලා මහා කතාවක් මහා තත්ත්වයක් ඔළුවේ තියාගෙන ඉන්න අය අපි. ඒ තත්ත්වය මාන්නය කියන ඔටුන්න අරගෙන කකුල් දෙක ළඟින් තියලා මම කියන සතාව එළියට අරගෙන මේ කතාව අහලා බලන්න. ගාල් වෙනවා කියන වචනේ වලට අලුත් නැහැ. පරණායට මොකද්ද? ගාල කියලා කියන්නේ සාමාන්‍ය හරක් ගාල. දැන් මනුස්ස ගාල. කැලෑ ගොල්ල කියලා කියනවා. ගාල කියලා කියන්නේ සමූහයක් එකතු වෙලා. දැන් මනුස්ස ලෝකයේ සමූහයක් එකතු වෙන්නේ මනුස්ස ලෝකයට. එකට කියනවා ගාල කියලා. ගාල් වෙන්න අම්බලමක මිනිස්සු වෙයි වැඩි. මනුස්ස ලෝකෙ කියන්නේ මොකක්ද? අම්බලම. පොඩි කාලේ කිව්වේ කොහමද? අම්බලමේ පිනා වලං හඳක් ගෙනාගෙන ඒක බිඳපු ගොනා ඒකට මට හිනායි. මේ අම්බලමක් කියන කතාව. අම්බලම දන්නවද? පරණ අම්බලම් කියන කතාව තියෙන්නේ ওই බස් හෝල් තියෙන දැන්. ඔය දෙක එකතු කරගන්න. එකතු කරගෙන අහලා බලන්න මොකද්ද? අම්බලමට ගියපු මිනිස්සු වෙහෙස නිවාගත්තු සැනින් තමන්ගේ ගමනට කාලයාවම ගමන ආරම්භ කරනවා. මනුස්ස ලෝකේ ආව අපිට මනුස්ස ලෝකේ නැමැති අම්බලමේදී යන්න වෙන තැනක් තියෙනවා. මේක කියනවනේ නේද? කෝ එක දිගටම කෝල්ලෙද්දී යම රජුටත් හති. දවසක් එනවා කර්මය කෝල් කරන දවසට ධර්ම මිනිස්සු කර ඉන්න කාලයක් නෑ. බලන්න සාමාන්‍ය කෝල් එනකොට සමහර කෝල් කියනවා නෑ ඕන්නේ මේක පස්සේ ආන්සර් කරනවා. කර්මය විතරයි කෝල් කරන දවසට ආන්සර් කරන්න බැරි. එදාට ආන්සර් කරන්නම වෙනවා. මුගේ කාලේ ඉවරයි. මෝ මේකේ යන්න ඕනේ කියලා යම රජුට පණිවිඩය යනකොට ඒක එක දිගටම කියනකොට කෝල් එක කර්මය විසින් වාටත් දෙනකොට ප්‍රශ්න ආරම්භ වෙනවා. එක දිගටම කෝල් එද්දී යම රජුටත් හති. මතක තියාගන්න අම්බලමේ පිනා මනුස්ස ලෝකයේ නැමැති අම්බලමට ආවේ පෙර පින් කරපු නිසානේ. ඒක දන්න කතාවනේ අපි. එතකොට මේ පින් කරලා මනුස්ස ලෝකෙට එන අපි වලං කඳක් ගෙනාගෙන ඔය කඳ කියලා කියන්නේ දෙපැත්තට වැනෙන සුළුනේ. මේ දෙපැත්තට වැනෙන සුළු කියලා කියනකොට ඔකේ කියන්නේ ඔය තරාදි දෙකට දාන්නේ මොකද්ද? කර්ම සාර්ථියයි මරණ සාර්ථියයි. කර්ම ශක්තියයි මරණ ශක්තියයි තරාදි දෙකට දාපුවාම මතක තියාගන්න කොයික බර වුණා කෝක ඉස්සර වුණා යායුමයි අම්බලමේ පිනා කර්ම ශක්තිය මරණ ශක්තිය අතින් හොවාගත්ත අපි මනුස්ස ලෝකේ නැමැති අම්බලමට පෙර පින් කරපු නිසා ඇවිල්ලා ඉන්න අපි අවබෝධ කොටගත යුත්තේ මොකද්ද? අවබෝධ කොටගත යුත්තේ ඒක බිඳපු ගුණා ඒකට මට හිනා උපාසකම්මලාගේ ඇස් නල්ලට යන්නේ ගොනා කියලා මෙතන සංස්කෘත භාෂාවෙන් ගෘහපතියෙන් ගෞතම කියන වංශයත් නෝපත්යෙන් නායක කියන වංශයත් ගොනා ගෞතම වංශයට නායකයා බුදුහාමුදුරුවෝ මේ මරණයයි කර්ම ශක්තියයි දෙකම බින්දා ඒක බිඳපු ගොනා ඒකට මට hina එන හරියට බැලුවොත් බුදුහාමුදුරුවෝගේ පීති වාක්‍යයක් ඔයාලගේ සසරත් අපේ සසරත් මේ මනුස්ස ලෝකේ නැමැති අම්බලමට ආවහම පොඩි කාලයක් ඇතුළත මේ සසර ගමන නැමැති බස් එකෙන් අනිවාර්යෙන් එකිනෙකාට බහලා යන්න වෙනවා තම තමන්ගේ හෝල්ට් වලදී. එහෙව් යන ගමනේ මතක තබා ගත යුතු කාරණාව තමයි
නූල් පොටට මරාගත්ත සීල් වෙච්ච බොඩි අපිට ආමුදුරෝ මතක් කරන කතාව තමයි මොකද්ද? උපන්නොත් මෙලොවේ කෙනෙක් කොටා ඇත මරණයක් නළලේ. ඕකම නලත් කියන මොකද්ද? නූල් පොටට මරාගත්ත සීල් වෙච්ච බොඩි. ඔයාලගේ තරහා මරහා ඔය කොහොම එකට ගල්ලා අද ගිහිල්ලා බලන්නකො නිකන්. මොකද්ද වෙලා තියෙන්නේ කියලා? වෙලා තියෙන්නේ චූටි දේවල්. බද්දිය වගේ කුමාරවරුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ අම්මා. තමන් ගැන වඩා උතුම් සෙවීම කියලා යාලා පිළිගත්තේ. දැන් ඔයාලගේ ඇස් දෙක පියවලා ප්‍රැක්ටිකලි බැලුවොත්. ඔයාලා ගෙදර ගිහිල්ලා බලා ගන්න. ප්‍රැක්ටිකලි ගෙදර ගිහිල්ලා බලාගත්තොත් ඔයාලට බලන්න පුළුවන්. නිවන් යන්න පුළුවන්ද බැරිද කියලා. ඇත්තටම 90ක් තියෙන්නේ කාගේවත්. ඇස් දෙක පියාගත්තොත් කාගේවද? මගේවා, තමන්ගේවා. නෑ අනුන්ගේ කුණු තමයි තියෙන්නේ. පියලා බලන්න කියන නිකන් ඉන්න ගමන් ඔය බණ භාවනා හරි කරන ගමන් හරි ගමන් ඇස් දෙක පියලා බලන්න පියාගත්ත ගමන් එන්නේ අම්මා නූ යරකගේවා මේකගේවා ටිකක් වෙලා යනකොට ඔන්න එනවා ඇයි ඇස් දෙක පියාගත්ත ගමන් හાર્ට් එක ඔන්න එනවා හાર્ට් එක ඔන්න එච්ච ගමන් මොකද වෙන්නේ අර සියලු දත්ත ටික ඔක්කොම එකතු වෙනවා ඒ දත්තවල තියෙනම 90ක් අනුන්ගේ කොන පුළුවන් නෙවෙයි නිවන් තියා සතුටෙන් ඉන්න පුළුවන් ඇස් දෙක පියලා ප්‍රැක්ටිකලි බලන්න ගෙදර ගිහලා නැද්ද කියලා. එනිසා වඩා උතුම් තමන් ගැන සෙවීම මේකේ කියලා දෙනවා තමන් ගැන සොයන විදිය. චූටි ප්‍රශ්න අල්ලගෙන චූටි දේවල් ගෙවල් ළඟ පාතරේ මේ හැමතැනම පන්සලක් ගත්තත් එහෙමයි. නිකන් හිතන්නකො දාන කියන එක නවත්තන චූටි වචනයක් එහාට මෙහාට වෙච්චා යන අල්ල පන්සලමයි යන ඕක යන්නේ දාන. කාටද මේ? කොහොටද යන්නේ? සසර කියන්නේ මොකද්ද කියලාවත් දැනගන්නද මේ යන්නේ? චූටි වලට තරහ වෙන්නේ නැහැ මිනිස්සු. පන්සලත් එක්ක ආගමත් එක්ක. එහා පන්සලෙන් අමුතු එකක් තියනවා නේද? හාමුදුරුවෝ මෙච්චර කැපවීමක් කරලා මේක ගොඩනගන්න ඕන. එහා එකේ නිවන් තියෙනවා. තමන්ගේ පරම්පරාතර රැක ගන්න මහන්සි වෙන සතුටෙන් ඉන්න ඕන. කවදා හරි පාංශු ගෝල්ඩ් එන්න වෙන්නේ මේ ඉන්න අයටම තමයි. එදාට නිකන් නරුමුරු ගාගෙන දැහත්තක් පුස්සගෙන එන්න ඕනේ නැහැ. චූටි දේවල් අල්ලන්නේ නැතුව තමන්ගේ ලයිෆ් එකේ බලන්න ප්‍රයිවට් ජීවිතය ඇතුලේ බලන්න අපි තරහ වුණා නම් තරහ වුණේ මම චූටි දෙයක් අල්ලගෙන a negative mind will find a fall in everything a positive mind will find an opportunity in everything නිවන් යන්න බෑ මේක කවකෝත් කරගත්තේ නැත්තම් අයහපත් මනසක් තියෙන හැම මිනිස්සෙක්ම හැම වෙලාවෙම හොයන්නේ වැරදි අපි කරන හැම දෙයකම හරි කියනවා දැම්මම නෑ යහපත් මනසක් a positive mind will find an opportunity in everything යහපත් මනසක් තියෙන කෙනා හොයන්නේම අවස්ථාවක් ගොඩ දාගන්න හැමදේම ජීවිතය ඇතුළු එනිසා අවස්ථාවක් හොයන්න මේක ඇතුළේ චූටි දේවල් අල්ලගෙන ගහමරා ගන්න නෙවෙයි